ජයසේන පළව පැත්තට යන්නේ. ඔව් ඔව් කියපන්. මේ එහෙනම් උඹ ආරච්චි මහත්තයා පොඩ්ඩක් එහෙම වෙනකන් ඉඳලා මේ ලියුම් කඩ දෙහි පුංචි මෙනිකට දීපන්. උඹ අබින් කාලද බොල ඉන්නේ? පුංචි මෙනිකට ලියුම් දෙන්න. ආරච්චි මහත්තයා දැනගත්තොත් මම දඩු කඳේ ගහනවා. හරි හරි ජයසේන උඹ මේක ඉතින් ගම වටේ කියන්න එපා. උඹ ගිහිල්ලා මං කියපු දේ කරපන්කෝ. හෙට අනිද්දාට පුංචි මෙනික බාණ්ඩ දොස්තර මහත්තයෙක් එනවා කිව්වා. උඹ වෙනතක් බලාගත්තොත් හොඳයි. එහෙම කොහමද ජයසේන මේ ගමේ වැඩ පිට කපුටු කන්නේ? උඹ හිතන්න එපා ලියුමක් දුන්නා කියලා. පුංචි මෙනිකේ බහ දෙයි කියලා උඹට. ජයසේන මං මේක බලා ගන්නවා. මං කියපු දේ කරන්නකෝ. මේක පුංචි මෙනිකට දෙන්නකෝ. හරිසෙමට ඒ ඇති පුංචි මෙනිකට ගන්න. ආදරණීය පුංචි මැණික් මම වලව් ඉන්නකම් පුංචි මැණිකව එක එක මට කනින්න දෙන්නේ නැහැ. පුංචි මැණිකේ මගේ උන් දන්නේ ජයසේනගේ හැටි. ජයසේන ඔබ පුංචි මෙනිකට ලියුම දුන්නද? පුංචි මැණික ලියුම් කවරේ ඉරලා විසික් කරා. තව එකක් කිව්වා. පාර තොටේදී මුණ ගැහෙන්නවත් එපා කිව්වා. උඹ දැන් ඔය ඇත්තමද කියන්නේ? ඔව් ඔව්. හරි හරි බං. ලියුම් කඩ දහියක් දුන්නා කියලා ඉතින් එකපාර කැමති වෙන්නත් මම අමිතාබ් බච්චන් නෙමෙයිනේ. උඹ ගාමිණී පොන්සේක වුණත් පුංචි මැණිකට වැඩක් නැහැ. උඹ වෙනතක් බලාගනි. අපරාධි තරුණ කාලේ. මම යනවා සියන්තයා. ප්‍රේම කුරුල්ලා එම්මකෝ දෙල්ල බෑ කියලා මට කියන්න. එහෙම තමයි බං ආරංචි. ඉතින් ඔබ කෙල්ලගෙන් කෙලිම කැමැත්ත හබන්න. කෙල්ල කඩේකට පිළකට යන්නේ. මග තොටේ පාරේ ඇවිදින්න යන්නේ. ගෙදෙට්ට වෙලාමයි බං ඉන්නේ. ඉතින් කොහොමද මම මූණට කතා කරන්නේ? එහෙනම් ආරච්චි මහත්තයා හම්බෙලා මේ ගැන කෙලිම කතා කරමු. ඒක නම් කීයටවත් කෙරෙන්නේ නැති වැඩක් කරුණේ. අපේ තත්ත්වෙත් එක්ක බලද්දී ආරච්චි මහත්තයා කොහොමත් මේකට කැමැත්ත දෙන්නේ නැහැ. ඒකත් ඇත්ත බා. අපි කෙල්ල උස්සමුද? පිස්සුද බං? මට ඕන කෙල්ලගේ මගේ දෙන්නගේම කැමැත්තෙන් මේ සම්බන්ධය ගොඩනගා ගන්න. එහෙනම් මම දන්න තැනක් තියෙනවා. එතනට ගියා නම් හැබැයි ඔබට ওই වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. කෙල්ලගේ කැමැත්තෙන්ම කරගන්න පුළුවන් වෙයි. කෙල්ලගේ කැමැත්ත කරෝ ගන්න තැනක් තමයි මේක. මොකද කියන්නේ? ඈ
ටෙක්නොලොජියා කියන්න දරුවා ඔබගේ කාරණාව. ටෙක්නොලොජියා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න. මට පේනවා ආදර සම්බන්ධතාවයක් පිළිමද නේද මේ? එහෙමයි ටෙක්නොලොජියා එහෙමයි. ඔබට බාධාවක් තිබෙනවා දරුවා. ඔව් ටෙක්නොලොජියා ආරච්චි මහත්තයා කොහොමත් මම මේ තත්ත්වයේ ඉන්නවට දුව දෙන්න කැමති වෙන්නේ නැහැ. මට කොහොම හරි ආරච්චි මහත්තයාගේ දුව සහයට ගන්න ඕන. එසේනම් අපි මහා බලගතු කාන්තාව වශයෙන් කවමු. එහෙමයි. එසේනම් මට දරුවා ඔබගේ වම් කිහිල්ලේ රෝමයක් ලබා දෙන්න. වම් ඉකිලිය නෙමේ දරුවා වම් කිහිල්ලේ. සමාවෙයි. එකක් ඇතිද ටෙක්නොලොජියා? හොඳට මැති දරුවා. නාලද? නෑනේ. වඩාත් සුදුසුයි දරුවා. වඩාත් සුදුසුයි. වශයක් කරගෙන අපේ කාන්තාව බලයෙන් මේ කාන්තාව රැක ගන්නට මේ දරුවා නම කියන ශ්‍රියන්ත මේ ශ්‍රියන්ත දරුවාට මේ කාන්තාව වශය කරගන්නට අවසර දෙන්නට දෙරිවිගෙනව මාලනී ෆොන්සේකද? නෑ මාලනී මාල්නී සහයට ගන්න මේ ශ්‍රියන්ත කොළුවට මේ වශය මේ ජප කරන ලද ඔබගේ වම් කිහිල්ලේ රෝමය ඉර දෙවරක් බැස යන්නට පෙර ඔබගේ ආදරය කරන ඒ දැරිවියට ආහාරයක් මාර්ගයෙන් කවන්න දරුවා. එහෙමයි ටෙක්නොලොජියා එහෙමයි. ඔබට ජය. අත්වාරුව පිටිදිගේ නගින්නේ විද්‍රිය ඉහළට යනකොට අපේ පොඩියට පෙළෙන්නේ. මොනවද මේ අද? ජයසිරි මේ කොහෙද යන්නේ? බලව පැත්තට යනවද? ලව්වට යන්නේ නැතුව ඉතින් අපි කොහෙ යන්නද? එහෙනම් ජයසිරි මේ පැත්තේ යන්නේගේ මේ කැවිලි පාසලේ පුංචි වෙනික අතර දෙන්න පුළුවන්ද? ඌ අරන් ගියා වගේ නෙමෙයි බං. ආරච්චි මහත්තයා දැනගත දාට මාව දනුගඳේ ගහනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ ජයසේන. මං කියනකොට මේ ගිහිලා පුංචි වෙනික අතර දෙන්නකෝ. දීපන්. අන්තිම පාර ජයසේන මතක ඇතුව පුංචි වෙනික අතරම දෙන්න. කිරිදානයක් වගේ. කෑම හින්දා විසි කරන්නත් බෑ. ඉදරයි. මට පහක බීඩි දෙන්නකෝ. සියන්ත මල්ලි. මොකද මේ හදිසියේ? නන්දුරි ලෝකයේ නොයෙක් රටින් ඈත ගව් ගනන්දුරි ලෝකයේ නොයෙක් රටින් පාවෙවි ආවිලාසිතා දෙව්ලියන් මැවූ විලාසිතා ආරිච්චි බෝරිච්චි කම්බි කුරු බෝලමා ආරිච්චි බෝරිච්චි කම්බි කුරු බෝලමා ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල ආරිච්චි බෝරිච්චි කම්බි කුරු බෝලමාල සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න